යාළුවනේ මම අද ආවේ අන්බොක්සින් වීඩියෝ එකක් අරගෙන යන්න. මේ තියෙන්නේ මම දැන් අන්බොක්ස් කරා. මම වීඩියෝ එකක් ගත්තා. කලින් මේ වීඩියෝ එක හරි ගියේ නෑ. අන්බොක්ස් කරන වීඩියෝ එකක් ගත්තා. ඒක හරි ගියේ නැති නිසා තමයි දැන් ආයේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. දැන් මම ඒක අන්බොක්ස් කරලා ඉවරයි. ප්‍රොඩක්ට් නම් ගත්තේ රෝසිලෝන් එකෙන්. පාඩ කියන මේ ඩිලිවරි කම්පැනිෙන් තමයි ආවේ. මේක මේ අනිත් එක මම මේ ගත්තේ මම මේ කලින් නම් යූස් කරලා නැහැ. එයාලගේ ඔෆර් එකක් තියෙනවා මම හිතන්නේ මේ පැක් හතරම 2000ට. ඒකයි මම ගත්තේ බලන්න කොහොමද කියලා විස්තර හරියටම දන්නේ නැහැ. යූස් කරලාම තමයි බලන්න ඕනේ. අන්බොක්සින් එකක් හින්දා මම හිතුවා ඔයාලට වීඩියෝ එකක් ගේන්න. මේක ෆේස් වොෂ් එක යාලගේ. දෙලොම් ෆේස් වොෂ් එකක්. ඒකේ තියෙනවා සිංහලෙන් තියෙන ඔක්කොම භාවිතා කරන ආකාරය, සැලකිය යුතු කරුණු ඒව ඔක්කොම තියෙනවා. මේ ගාන නම් දාලා තියෙන 460යි කියලා. ආයි තියෙනවා මේක යාලගේ මම හිතන්නේ බොඩි ලෝෂන් එක. ඉන්න අපි ගන්න බලමු. මේක බොඩි ලෝෂන් එක යාලගේ. ඒකෙත් ආයුර්වේදික් කියලා තියෙන්නේ රෝසිලෝන් ආයුර්වේදික් ෆ්‍රෑග්‍රන්ස් බොඩි ලෝෂන් කියලා. ඒකෙත් ඔක්කොම සිංහලෙන් තියෙන අඩංගු ද්‍රව්‍ය ඔක්කොම තියෙනවා. දාඩි පිපිලි, දාඩිය දුඟ නැති කරයි කියලා තියෙනවා. දරු ප්‍රසූති දරුමවරුන්ගේ සමය ඇතිවන ඉදිතැලීම් වලට ඉදිතැලීම් වලට හොඳයි කියලා තියෙනවා. ගැහැණු පිරිමි ලොකු කුඩා ඕනෑම භාවිතය සුදුසුයි කියලා තියෙනවා. ඒකේ ගාන දාලා තියෙන්නේ මේක පේනවත් දන්නේ වලට 520යි ගාන. ආයේ තියෙනවා මේක නම් යාලගේ ඩේ ක්‍රීම් එක. රෝසිලෝන් ඩේ ක්‍රීම් එක. ඒකෙත් කියලා තියෙනවා වැදගත් විදිහට බාහිර ආලෝකන පමණක් ආසාත්මිකතා ඇති වුවහොත් ජලයෙන් හොදා ඉවත් කරන්න කියලා ඇඟිලි තුඩු වලින් ගන්න කියලා තියෙනවා. ඒකේ සුදු හඳුන් කස්තුරික හා වැල්මි කොකුම් පොතු ආයුර්වේදීය ඖෂධ තමයි තියෙනවා කියලා දාලා තියෙන්නේ. ලප කැලල් ඇස් යට කළු වීම, බෙල්ල කළු වීම, නිකල් පිරිසිදු සමකට හොඳයි කියලා තියෙනවා. ඉන්න එක අපි කඩලා බලමු. ළමයි ඔය වගේ වැඩ තමයි වෙන්නේ. අන්බොක්සින් වීඩියෝ ගන්න වොයිස් එක දාන්න කියලා හිතාගෙන ඊට පස්සේ වොයිස් එක දාන්න හම්බෙන්නේ නැහැ. වීඩියෝ එක හරියට කරගන්න හම්බෙන්නේ නැහැ. මේ තියෙන ඩේ ක්‍රීම් එක යාලගේ. බලමු අපි සුවඳ. හරිම සුවඳයි. මාරම සුවඳයි. මේ වගේ ඩප්පිය එකකින්නේ ඒකේ භාවිතා කරන ආකාරයක් තියෙනවා. ෆේස් වොෂ් භාවිතා කර මුහුණ හොඳින් සෝදා ක්‍රීම් ආලේපනයක් අතලටගෙන කවාකාර ආලේප කරන්න. කුරුල්ලෑ සහිත සමක් ඇති අයෙක් නම් මේ ආලේප කර පැය 3ක් පමණ පසු සෝදා හරින්න කියලා තියෙනවා. තදව්වේ සිටින අයෙක් නම් මේ භාවිතා කිරීමෙන් වළකින්නලු. රාජකාරී සඳහා තදව්වේ පිටත් වෙන අයෙක් නම් රාජකාරී ස්ථානයට ගොස් ආලේපනය කරන්න කියලා තියෙනවා. මේකේ ගාන වෙන්නේ 640යි. දැන් මේ වලට මම කියන්නේ වෙන වෙනම ගන්නව නම් චුට්ටක් ගාන හදලා බලන්න. මේ හතරම 2000ට තමයි ළගේ පැක් එක තියෙන්නේ. මේක යාලගේ නයිට් ක්‍රීම් එක. ඒකත් බලමු අපි. ගායත් හවස මට ඉතින් කඩලා බලනකම් 100ක් නෑ. මම ඉතින් කියන්න හිතුවා ඔයාලට අන්බොක්සින් වීඩියෝ එකක් ගේන්න කියලා. මම දැන් ඒකට වෙච්ච වැඩි.
ඒකත් අර වගේම ඩක්තියක් නයිට් ක්‍රීම් එක. ඒකත් අර වගේම සුවඳ ඇති කියලා හිතනවා. ඉන්න බලමු. ඒ කලර් එක ටිකක් වෙනස් ළමයි. අර වගේ yellowish කලර් එකක් නෑ, ටිකක් අඩුයි කලර් එක ඊට වඩා. මාර සුවඳයි වුණාට. අරට වඩා වෙන සුවඳක් එන්නේ එහෙම සුවඳ. ඒකෙත් ඔක්කොම තියෙනවා මාස 6ක කාලයක්වත් අවම භාවිතා කරන්න කියලා තියෙනවා හොඳ ප්‍රතිඵල ගන්න. දෛනික වතුර ප්‍රමාණය ලීටර් 3ක් පමණ මට්ටමේ පවත්වා ගන්න ඕන. ස්වභාවික මදමේ පමණක් අඩංගු බැවින් වර්ණය වෙනස් විය හැක කියලා තියෙනවා. එහෙම විස්තරයකුත් තියෙනවා. එතකොට ඒකත් ළමයි වෙන්නේ 640යි. එතකොට බොඩි ලෝෂන් එක ගැන කිව්වා, ෆේස් වොෂ් එක ගැන කිව්වා, නයිට් ක්‍රීම් එක, ඩේ ක්‍රීම් එක, මේ හතරම ගැන කිව්වා ඔයාලට. මේ හතර ගාන මම දැන් ඔයාලට වෙන වෙනම දැම්මනේ. මේ හතරම 2000ට ගන්න පුළුවන් යාළුවගේ. මම ගත්තේ එහෙම. අරන් යූස් කරලා බලන්න ඕන නම් මමත් යූස් කරාට පස්සේ රිසල්ට් එක ඔයාලට දාන්නම් වීඩියෝ එකකින්. දැන් පේනවනේ මගේ මූණ මේ වගේ ඩාර්ක් වෙලා තියෙන නිසා තමයි මම මේක ගෙන්න ගත්තේ ළමයි. චුට්ටක් ගාලා බලන්න. මොකද ක්‍රීම් බැලුවා හරි ගියේ නෑ එකක්වත්. හරියන එකක් මට අර බ්ලීචින් ඒවා හරියන්නේ නැහැ. මේ වගේ ස්වභාවික මොකක් හරි තමයි හෙව්වේ. ඒ නිසා තමයි මම මේක ගෙන්න ගත්තේ. මට කියන්න දෙයක් තියෙනවා මේ ප්‍රොමෝෂන් එකක්වත් මුකුත් නෙමෙයි. මම මේ ගෙන්න ගත්ත සල්ලි වලට ඒ සල්ලි වල මේ ගෙන්න ගත්තේ මට ඔයාලට අන්බොක්සින් වීඩියෝ එකක් ගේන්න කියලා හිතුණා. ඒ හින්දා මම මේක අරන් ආවේ. යූස් කරලා බලලා රිසල්ට් එක ඔයාලට කියන්න. හොඳයි නම් ආයි මං ගෙන්න ගත්තා. මේකේ විස්තරයක් නම් එයාලා දාලා තියෙනවා. ෆොටෝස් එක හොඳට හැබැයි පැක් කරලා නම් තියෙනවා ළමයි. මේක මම හිතන්නේ මොකක් හරි කුඩු එකක්. ග්‍රීන් ටී කියලා තමයි තියෙන්නේ මේක. sorry. සිලෝන් ටී කියලා ඒකේ මං ගෙන්න ගත්තේ ග්‍රෑම් 100ක. මේ තමයි ඒක තියෙන්නේ ළමයි. ග්‍රෑම් 100 995ක් වෙනවා ගාන. මේක ගහලා තියෙනවා කියලා කිව්වා යූස් කරන විදිය. මිනිත්තු 3-5 අතර තියන්න කියලා තියෙනවා දාලා. ඒ දාලා තමයි බොන්න කියලා තියෙන්නේ. නිකනම් මම හිතන්නේ යාළම කරන එකක් වෙන්න ඇතිනේ. වෙන්න ඇති ඕක ගහලා තියෙනවනේ. මේක අන්බොක්ස් කරලා බලමු අපි. බලමු මම මේවා ගෙනාවට වැඩි යූස් කරන්නේ නැහැ. මම මේක ගෙන්න ගත්ත මම දැන් ටිකක් චබි වෙලා. ඒ නිසා තමයි මම මේ ගෙන්න ගත්තේ. අර එක්සයිස් එකක් මොකොත් කෙරෙන්නේ නැහනේ බබා එක. පොඩ්ඩක් මේ වගේ එකක් බීලා බලන්න ඕනේ කියලා හිතුණා. ඒක නම් අමුතු ගඳක් එනවා ළමයි. අර ඒක නිකන් තියෙන්නේ මෙන්න මේ විදිහට. වලට පේන්නේ නැහැ. බලන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පේන්නේ නැහනේ. ඉන්න චුට්ට. තියෙන්නේ. අන්නේ විදිහ තමයි තියෙන්නේ. මේක අර උණු වතුරට දාලා බොන්න තියෙන්නේ. අපි ග්‍රීන් ටී බොන්නේ ඒ වගේ වෙන්න ඇති. බොන්න තියෙන්නේ. බලමු ඒකිනුත් රිසල්ට් එකක් තියෙයි කියලා හිතමු. මේක නම් උනේ 995යි. යූස් කරලම බලලා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. මේකේ නම් රිසල්ට් එක ගන්න සති 3ක් විතර යනවා කියලා තමයි ඕඩර් එක දාපු තැනින් මට කිව්වේ. බලමු සති 3ක් විතර යූස් කරලා. හොඳයි නම් ඔයාලත් ඕඩර් එකක් දාන්න. එහෙනම් මගේ channel එක subscribe කරන්න. subscribe කරලා නැති කට්ටියට ආදරෙන් ඉල්ලනවා subscribe කරලා help එකක් දෙන්න. තවත් ඉස්සරහට වීඩියෝ ගොඩක් ගේන්න හිතන් ඉන්නවා.
channel එක නම් පටන් අරන් ගොඩක් කල් වීඩියෝස් දැම්මේ නැති වුණාට දාන්න වෙලාවක් නැහැ, හදන්න විදිහක් නැහැ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා. ඒ වුණාට ආයේ පටන් ගන්න ඕනි කියලා හිතුණා. චූරි බබෙක් ඉන්නවනේ. එයාත් එක්ක ටිකක් අමාරුයි වැඩ කරන්න. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. හරි එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye.